අයිබෝන් ඉතින් මම වෙන්න වගේම අදත් ඔයාලා එක්ක හීබ්‍රු භාෂාව පිළිබඳව කතා කරන්න තමයි එකතු වුනේ. ඉතින් මුලින්ම කියනවා මගේ channel එක subscribe කරන්න, share කරන්න. ඉතින් අපි අද ඉගෙන ගමු හීබ්‍රු භාෂාවේ කෙටි වචන කිහිපයක් අපිට ඊශ්‍රායලයේදී කතා කරන්න අත්‍යවශ්‍ය වෙන වචන කිහිපයක් දැනගත යුතුම වචන කිහිපයක් ගැන. ඉතින් ඔයාලත් මාත් එක්ක ශබ්ද නගලා කියවන්න. ඉතින් යාළුවනේ good morning. එහෙම නැත්නම් සුබ උදෑසනක් කියන එකට ඊශ්‍රායල් භාෂාවෙන් කියනවා බොකෙර් තෝව්. කොහොමද? බොකෙර් තෝව්. good morning කියන්නේ බොකෙර් තෝව්. ඊට පස්සේ යාළුවනේ good afternoon. good afternoon කියන්නේ ha tisorihim tovim. කොහොමද යාළුවනේ? ha tisorihim tovim. good afternoon කියන්නේ එහෙම. ඊට පස්සේ යාළුවනේ good evening. එරෙව් තෝව් කියලා තමයි good evening කියලා කියන්නේ. good evening එරෙව් තෝව්. ඊට පස්සේ යාළුවනේ good night. සුබ රාත්‍රියක් කියලා කියන්නේ කොහොමද? ලයිලා තෝව්. good night ලයිලා තෝව්. ඊට පස්සේ යාළුවනේ have a nice day. යොම් තෝව්. have a nice day කියනවා ඊශ්‍රායල භාෂාවෙන් යොම් තෝව් කියලා. have a nice day යොම් තෝව්. yes ken. ken කියලා තමයි ඔව් කියනකොට කියන්නේ. no ඒ කියන්නේ නෑ. නෑ කියන්නේ low. low කියලා තමයි කියන්නේ නෑ කියලා මොකක් හරි. ඊට පස්සේ okay. okay. okay කියන්නේ biseder. biseder කියලා තමයි හීබ්‍රු භාෂාවෙන් කියන්නේ. ඊට පස්සේ thanks. ස්තුති කියන්නේ තොදා. ස්තුති තොදා. thanks a lot. තොදා රබා. thanks a lot. බොහොම ස්තුතියි කියන්නේ තොදා රබා. තොදා රබා කියලා තමයි හීබ්‍රු භාෂාවෙන් කියන්නේ. එතකොට I am ඒ කියන්නේ සිංහලෙන් මම කියනකොට කියන්නේ අනි. I am අනි. එතකොට මම අකිල කියනකොට අනි අකිල. ඒ විදිහට තමයි කියන්නේ. මම අකිල අනි අකිල. ඊට පස්සේ මම ආවේ ලංකාවේ ඉඳලා. I am from Sri Lanka. අනි මේ ශ්‍රී ලංකා කියලා තමයි කියන්නේ. කොහොමද යාළුවනේ? අනි මේ ශ්‍රී ලංකා. ඊට පස්සේ I am married. මම විවාහකයි කියලා පිරිමි අය කියනවනම් අනි නසුයි කියලා තමයි කියන්නේ. හරිද? I am married කියලා පිරිමි කෙනෙක් කියනවනම් අනි නසුයි කියලා කියන්නේ. ඊට පස්සේ යාළුවනේ ගැහැණු කෙනෙක් I am married කියනවනම් ඒ කියන්නේ මම බැඳලා කියලා ගැහැණු කෙනෙක් හීබ්‍රු භාෂාවෙන් කියනවනම් අනි නසුවහ. අනි නසුවහ කියලා තමයි ගැහැණු කෙනෙක් කියන්නේ. ඊට පස්සේ I am not married කියලා කවුරු හරි කියනවනම් හීබ්‍රු භාෂාවෙන් අනි ලෝ නසුවහ. I am not married අනි ලෝ නසුවහ. ඊට පස්සේ යාළුවනේ ශලෝම්. ශලෝම් කියන්නේ සාමය යහපැවැත්ම වගේ අදහසක් තමයි හීබ්‍රු භාෂාවේ ශලෝම් කියන එකෙන් එන්නේ. ඊට අමතරව ඒක ඇවිල්ලා කියන්නේ ආචාර කිරීමක් වගේ යහපැවැත්ම ඇති වේවා ඒ වගේ දෙයක් තමයි ශලෝම් කියලා හීබ්‍රු භාෂාවෙන් කියන්නේ. ඊට පස්සේ ස්තුති කෘතඥතාවය වගේ ඇති වෙන වචනයක් අර්ථ දක්වද්දී හීබ්‍රු භාෂාවේ තෝඩා කියලා කියනවා. තෝඩා. ඊට පස්සේ මග පෙන්වීම හෝ උපදෙස් යන වගේ දෙයක් කියනවනම් තෝරා. ඊට පස්සේ යෙහුදි කියන්නේ යාළුවනේ යුදෙව් ජාතිය. හීබ්‍රු භාෂාවෙන් යෙහුදි කියන්නේ යුදෙව් ජාතිය. හරි යාළුවනේ අපි එහෙනම් තවත් දවසක හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.